ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයෙන් නැවතත් ලංකාවට එනවා කියලා අද මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. අද රාත්‍රියේ විවිධ මාධ්‍යවල ඒක වාර්තා කරලා තිබ්බා. එක්තරා මාධ්‍යයක කණ්ඩායම ක්‍රීඩකයන් 8 දෙනෙක්, තවත් මාධ්‍යයක 16 දෙනෙක්, ඒ වගේ විවිධ නිශ්චිත තොරතුරු නැති දේවල් වාර්තා කරලා තිබ්බා. ඉතින් ඔෆිෂල් ස්ටේට්මන්ට් එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මොකද ප්ලේයර්ස්ලා බෝඩ් එකත් එක්ක කොන්ට්‍රැක්ට් වෙච්ච ප්ලේයර්ස්ලා ඉන්නේ. ඉතින් ඒතකොට ඔෆිෂියලි ක්‍රිකට් බෝඩ් දෙකත් එක්ක තීරණයක් අරගෙන තරඟාවලියක් පවත්වනකොට ක්‍රීඩකයන්ගේ අභිමතයේ පරිදි නැවතත් කණ්ඩායමට එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී ක්‍රිකට් බෝඩ් එකේ අවසරය අනිවාර්යයෙන් මේ ප්ලේයර්ස්ලා ගන්න ඕනේ. ඉතින් ඒක අවසර ඉල්ලලා තියෙනවා ක්‍රීඩකයන් කීප දෙනෙක්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක කියලා තියෙනවා මේ වෙලාවේ උපරිම ආරක්ෂාව දෙන නිසා එහෙම නැවතත් කණ්ඩායම ක්‍රීඩකයන්ට ලංකාවට එන්න ආකාරයක් නැහැ. ඉතින් ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකේ පැහැදිලිව දාලා තියෙනවා මෙම තරඟාවලිය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. එහෙම කවුරු හරි එනවා නම් ඒ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තරඟාවලිය අවසානයේදී රිවිව් එකක් කරලා ඒකට අදාළ ඇක්ෂන්ස් ගන්නවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ක්‍රිකට් බෝඩ් මිස්ටර් නක්වි ක්‍රිකට් ප්ලේයර්ස්ලත් එක්ක යම් කිසි සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒකෙදිත් කියලා තියෙනවා ඒ ක්‍රීඩකයන් කියපු දේවල් එක්ක එකඟ වෙලා තවත් ආරක්ෂාව වැඩි කරනවා කියන එක. ඉතින් අපි බලමු ක්‍රීඩකයන් මොකක්ද ගන්න තීරණය කියලා. මොකද අද පුහුණු සැසියට සහභාගී වෙලත් නැහැ. ඒකෙදි ක්‍රීඩාංගණය වෙනස් කරන්න අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා ක්‍රීඩකයන්ගේ පැත්තෙනුත්. ඉතින් ඒව සම්බන්ධයෙන් සියලුම දේවල් අපිට දැනට ඔෆිෂියලි වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දාලා තියෙන ස්ටේට්මන්ට් එක. ඉතින් ඒ ස්ටේට්මන්ට් එකට අනුව තරඟාවලිය ඉදිරියට පැවැත්වෙනවා. කවුරු හරි ලංකාවට එනවා නම් ඒ වෙනුවෙන් රිප්ලේස්මන්ට් ප්ලේයර්ස්ලා නම් කරනවා කියන එක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කියලා තියෙනවා. ඉතින් බොහෝ දුරට තරඟාවලිය ඉදිරියේදී පැවැත්වේවි. සමහරක් වෙලාවට දිනයක් දෙකක් ෂෙඩියුල් එකකින් වෙනස් වෙන්න පුළුවන්. ක්‍රීඩා කරන රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ සිට වෙනත් ක්‍රීඩාංගණයකට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ මූව් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. දැනට තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරඟාවලිය කැන්සල් කරන්නේ නැහැ. ප්ලේයර්ස්ලා තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මොන හරි තීරණයක් ගත්තොත් ඒකෙදී ඔවුන්ට ක්‍රිකට් බෝඩ් එකේ කොන්ට්‍රැක්ට් නිසා යම්කිසි විනය පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ වගේ දෙයක් තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරි පැය කීපය ඇතුළත කොහොමද වාර්තා වෙන්නේ කියලා. දැනට තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යන්න නිල වශයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක එකඟ වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට ඉල්ලීමක් කරලා තියෙනවා මෙම තරඟාවලිය ෂෙඩියුල් කරපු විදියටම කරගෙන යන්න කියලා. ඉතින් කවුරු හරි ලංකාවට එනවා නම් මොන විදිහේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක අපි බලමු. දැනටවත් රිප්ලේස්මන්ට් ප්ලේයර්ස්ලට කතා කරලා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම ක්‍රිකට් විත් සජී YouTube channel එක subscribe කරන්න. ඔබගේ වටිනා අදහසක් කමෙන්ට් කරන්න.